නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් එන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔයගොල්ලෝ මේක තියෙන YouTube ශ්‍රී ලංකාවේ තියෙන තවත් එක් වැදගත් වීඩියෝ එකයි. ගොඩක් කට්ටිය මගේ මේ ප්‍රශ්න එක අහලා තිබ්බා. පළවෙනි එක පාරණා තමයි අපි ලෝන් වීඩියෝ කරා. ලෝන් වීඩියෝ කොච්චර හොඳට හැදුවත් මොන දේ කරත් කරන්න පුළුවන් උපරිම දේවල් කරා. එහෙම කරත් views එන්නේ නැහැ. ඒ වගේම පස්සේ අපි ෂෝට් වීඩියෝ කරා. ෂෝට් වීඩියෝස් මොනවා කරත් views එන්නේ නැහැ. මුල් කාලේ සමහරක් ඇයට views ආවා. පස්සේ views ආවේ නැහැ ෂෝට් වීඩියෝස් වලට. ඒ වගේම සමහරක් ෂෝට් වීඩියෝස් වලට views එනවා. සමහරක් ඒවට views එන්නේ නැහැ. සමහරක් ඒ කොච්චර දැම්මත් views එන්නේ නැහැ. ඊට පස්සේ කරන්න පුළුවන් හැමදේම කරලා තියෙනවා. ලෝන් වීඩියෝ ෂෝට් වීඩියෝ දෙකම views එන්නේ නැහැ. මේකට මොකද්ද කරන්න කියලා ගොඩක් කට්ටිය හරි තිබ්බා. ඔන්න මම අද වීඩියෝ සම්බන්ධ කරන SL Tech Studio channel එකේ ඕන අයිබෝන් හේෂන්. අයිබෝන් සුරංග. හේෂන්. ගොඩක් කට්ටිය ඉගෙන ගත්තා මේ YouTube short video එකේ ලෝන් වීඩියෝ දෙකම කරනවා. කොච්චර හොඳට වීඩියෝ දැම්මත් views එන්නේ නැහැ. මේකට මොකද්ද කරන්න කියලා. මෙහෙමයි සුරංග. දැන් ඔයා කියන්නේ කට්ටිය ඉන්නවා හිතන්නකෝ audience එකේ ඉන්නවා පිරිසක්. එයාලා හොඳට videos දානවා. එයාලා කොච්චර videos දැම්මත් එයාලා views එන්නේ නැහැ, subscribe වෙන්නේ නැහැ, channel එක grow up වෙන්නේ නැහැ. කොච්චර මහන්සි වුණත් වේදම් කරත් එයාලා result එකක් නැහැ. ඒතකොට එයාලා ඇත්තටම channel එක එපා වෙනවා. channel එක කොච්චර ආසාවෙන් කරන කෙනෙක් වුණත් එපා වෙනවා. හරි. එතකොට මේකට විසඳුමක් විදිහට පුළුවන් සුරංග. personally මම දන්න මතයක් තමයි සුරංගගේ channel එකේ මේ videos දාලා තියෙනවා. channel එක views යන්නේ නැත්නම් කොහොමද channel එක හරියටම setup කරගන්නේ, channel එක කොහොමද settings හදාගන්නේ, channel එක A to Z title එකේ description එකේ thumbnail එකේ ඉඳලම channel එක කොහොමද හරියටම reach කරගන්නේ කියලා videos දාලා තියෙනවා. ඔයාලා මුලින්ම YouTube ශ්‍රී ලංකා channel එකේ තියෙන ওই videos ටික බලන්න. තාම බලලා නැත්නම් videos කිහිපයක් නම් බලලා දින්නේ මේ video එක අපි දකින්නේ channel එකේ තියෙන videos ඔක්කොම බලලා ඔයාලා ඒක try කරලා බලන්න. try කරලා බලලා channel එක හදාන්න බලන්න. ඊට පස්සේ ඒත් හරියන්නේ නැත්නම් තවත් YouTube channel වල බලනවා නම් ඒත් බලන්න. ඒත් හරියන්නේ නැත්නම් AI තාක්ෂණ හරහා වට පුළුවන් software තියෙන application තියෙන ඒ හරහා YouTube body extension එක හරහා දාලා channel එක හොඳට check කරගන්න. ඊට පස්සේ AI තාක්ෂණ හරහාත් අහන්න මේ channel එකයි මගේ reach වෙන්නේ නැත්තේ. මම මෙච්චර හොඳට contents නිර්මාණය කරනවා. අයි මගේ channel reach කරන්නේ නැත්තේ කියලා අහන්න. ඒ විදිහට එකත් බලන්න. ඒත් හරියන්නේ නැත්තම් YouTube එකේ customer care එකට ගිහලා කියන මම මෙච්චර හොඳට videos content upload කරනවා. මට searching හරහා views එන්නේ නැහැ, suggest එන්නේ නැහැ, recommended එන්නේ නැහැ, මගේ channel එකට subscribe වෙන්නේ නැහැ. මම කොච්චර videos දැම්මත් අයි මගේ channel එක grow up වෙන්නේ නැත්තේ. මගේ channel එකේ අඩුපාඩුව තියෙනවා මට කියන්න කියලා YouTube customer service එකටත් කියන්න. ඒත් හරියන්නේ නැත්තම් අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයා හැමදේම උත්සාහ කරලා තියෙන ඒත් ඔයාට ඒකට විසඳුමක් ලැබිලා නැහැ. ඉතින් සුණාගේ මේකට පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම මේ වීඩියෝ කතා කරන්නද? කතා කරන්න බලන්න. ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය කොච්චර මංසත් views එන්නේ නැත්නම් මොකද්ද ටෙක්නික් එක? මෙහෙමයි සුණාග. හිතන්නකෝ දැන් ඔය වාගේ channel එකේ වීඩියෝ බලලා එයා knowledge එකක් ගන්නවා. ඒත් හරියන්නේ නැත්තම්. එයා ඊට පස්සේ AI තාක්ෂණ හරහා යම් software හරහා යම් website හරහා YouTube customer service එක හරහා කොහොම නමුත් එයා හැමදේම try කරලා බලලත් එයාට මේ ෂොල කියන්නේ එයාගේ මේ channel එක එයාට fix කරගන්න බැරි න හරියටම හදාගෙන එයාට channel grow up කරන එයාට තැනකට එන්න බැරි නම් අපිට සුරංග ෂෝට් කට් එකක් තියෙනවා මෙහෙම. ඒ කෙනාට පුළුවන් සුරංග කැමති නම් පළවෙනි මෙතඩ් එක විදියට එයාගේ channel එකට views එන්නේ නැත්නම් ගොඩක් මෙයා channel එකේ views හදා ගන්න ඕනේ සුරංග. එයාට එන්න ඕනේ සාම long video එකක් නම් එයාට එන්න ඕනේ suggest views එන්න ඕනේ. ආයි recommendation වලින් views එන්න ඕනේ. home page views එන්න ඕනේ. external නම් එච්චර අවශ්‍යතාවය නැහැ. ඒත් ප්‍රශ්නයක් නැහැ හොඳට එනවා නම්. ඉතින් අපිට පුළුවන් recommend හරහා suggest හරහා ඒ විදිහට අපිට searching හරහා views දෙන්න පුළුවන්. ඒක කොහොමද දෙන්නේ? YouTube එක හරහා ad campaign එකක් සහ Google එක හරහා ඊට පස්සේ අපිට යම් software හරහා අපිට website හරහා application හරහා අපිට පුළුවන් human ad campaign එකක් run කරලා ඒ කෙනාට suggest හරහා recommend හරහා searching හරහා views ලබා දෙන්න. ඒතකොට ඒ කෙනාගේ channel එක අනිවාර්යයෙන්ම අවුරුදු 5ක් කන්න ඕන කට්ට සාමාන්‍ය මාස 5න් අවුරුද්දෙන් වගේ යාට ඒ result එක ලබා ගන්න පුළුවන්. ඒතකොට subscribe rate එකක් නැත්නම් subscribe ඉන්නවා කියනකො subscribe තිබ්බත් views යන්නේ නැහැ. එතකොට පුළුවන් එයාට subscribe real හදාගන්න ad campaign එක කරා SEO කරලා. හිතන්නකෝ එයාගේ channel එකේ subscribe තියෙනවා. ඒත් එයාට subscribe ගත්ත කියලා පාඩුවක් නැහැ. එයාගේ views යන්නේ නැත්තම් subscribe නැතත් එයාට subscribe ලබා ගන්න පුළුවන්. watch hour එක ඉක්මනට හදා ගන්න පුළුවන් subscribe buy කරොත්. සහ එයාට අර කලින් කිව්වා වගේම SEO හරහා එයාට පුළුවන් නම් search in views, suggest views, recommend views ගන්න channel එක අනිවාර්යෙන් කොට දා ගන්න පුළුවන්. home views උත් ගන්න පුළුවන් home page එක හරහා. ඉතින් මං හිතන සුරංගට පැහැදිලිද මං කිව්වද? මට පැහැදිලි. එතකොට මේ දැන් channel එකක් බාරගත්තාම views යන්නේ නැත්තම් ඒ වගේ දේවල් වලදී ඔයාලා මුලින්ම check in එකක් දාන්න නේද? මුලින්ම channel එකේ check මෙහෙමයි සුරංග. සාමාන්‍යයෙන් normally අපි check කරලා බලනවා. දැන් අපිට කියලා දෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් සුරංග හරහා හෝ මං හරහා අපිට කියලා දෙන්න දෙයක් පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක ඉතින් ඇත්තටම අපි result එකක් බලලා ඉතින් අපි දවසම මහන්සි වුණොත් ඉතින් ඒකට අපිට අපි මහන්සි වෙනකොට එයාගෙන් යම් මුදලක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් කීයක් කරා කැමති මුදලක්. right. එහෙම නැතුව අපි ඉන්දියාවේ හෝ කම්පැනි එකක් හරහා කාඩරේ ටීම් එකකට ගෙවලා මේ channel එක check කරනවා නම් සාමාන්‍යයෙන් පොඩි ගාණක් ගෙවන්න වෙනවා. හරි. එහෙමත් ඒ check කරලා එයාගේ channel එකේ අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු එක කියලා එයාට හදා ගන්න පුළුවන්. ඉතින් අඩුපාඩු තියෙනවා නම් එයාට අඩුපාඩු හදා ගන්න පුළුවන්. නැත්නම් ඒ පොඩි මුදලක් ගෙවලා එයාට කියලාම අඩුපාඩු ටික හදා ගන්න පුළුවන්.
පුළුවන්. ඒ කොහොම නමුත් අපිට channel එකේ Gmail password නම් අවශ්‍ය වෙන්නේ නැහැ සුරංග. මම මේක මුලින්ම මතක් කරන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ ගොඩක් දුරට channel එකක් check කරන්න ආවම මොකක් reason එකක් කිව්වම එක්කෝ screen share කරා video call එකක් WhatsApp අරගෙන screen share දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාට පුළුවන් manager දෙන්න. ඒ කියන්නේ branded manager අවශ්‍ය වෙන්නේ නැහැ. channel එකේ normal manager දීලා වැඩි කරගත්තට පස්සේ ඒ වෙලෙම manager අයින් මොකද admin නැතුව primary ඕන ගන්න බෑනේ සුරංග. අනිවාර්යෙන් manager කියන්නේ manager විතරයි. video delete කරන්න, comment delete කරන්න, ඒ වගේ පොඩි දෙයක් සුළු දෙයක් විතරයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය live stream වුණත් ඔය manager වගේනේ දෙන්නේ සුරංග. ඒ වගේ වෙනත් manager එකක් තමයි අර manager. ඒක යහරා පුළුවන් channel එක check කරන්නයි, channel එක අඩුපාඩු හදන්නයි, channel එක මොකද්ද වෙන්නේ කියන try කරන්න විතරයි පුළුවන්. මොනවා හරි settings හදන්න විතරයි. ඒක නිසා ඔයාලා manager දීලා ඔයාලා ඒ වෙලෙම manager අයින් කරලා දාන්න. Gmail password අවශ්‍ය වෙන්නේ නැහැ සුරංග. තව මොනවාට ප්‍රශ්න තියෙනවා. එතකොට කෙනෙක් මැනේජර් දෙන්නත් අකමැති නම්, ඒ කියන්නේ කෙනෙක්ට මැනේජර් දෙන්න අකමැති නම් link එකෙන් විතරක් කොටි කරන්නත් පුළුවන්ද? link එකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. edit කරලා දෙන්න පුළුවන්. එතකොට මට මතකයි පහුගිය දවස්වල YouTube channel එකක් ආවා. කිසිම reach එකක් තිබෙන්නේ නැහැ. කරන්න පුළුවන් හැමදේම කරා. ඊට පස්සේ මට මතකයි channel එකට අවසාන විදිහට ඔයා දවසට 20යි 50යි එහෙම නැත්නම් 50යි 100 අතර දෙන subscribe ප්‍රමාණයක් ඒ channel එකට දුන්නා. ඒ දුන්නාන් පස්සේ කියන්නේ ලෙල්ටම මේ වැටලා තිබු YouTube channel එක ටික අප් වීගෙන ආවා. ඒ subscriber ගේ reach වෙන්නෙම channel එකට buy කරන එක හොඳයිද? මෙහෙමයි සුරංග. subscribe ගත්තාම subscribe method කීපයක් තියෙනවා. සමහර තැන්වල subscribe අඩුවට තියෙනවා. ඉතින් ඇත්තට මේ subscriber සමහර views වලින් ප්‍රශ්න තියෙනවා, යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් මම සමහර තැන්වල හොඳට කරන කට්ටිය ඉන්නවා. ඉතින් defend වෙනවා. ඉතින් කෙනෙක්ට වෙනස් වෙනවා. ඒතර සුරංග අර වාකියු වගේම subscribe 20යි 50යි අතර ගන්න package එකක් තියෙනවා. ඒ package එකේදී වෙන්නේ ඇත්තටම low budget එකකින් සාමාන්‍ය cost එකක් දාලා ඒ ad campaign run කරන එක. එතකොට සාමාන්‍ය budget එකක් කියන්නේ budget එක හරහා සාමාන්‍ය දවසට 20යි 50යි. ඊට පස්සේ දවසට 100යි 200යි 150යි 250යි. ඒ වගේ ඉන්න subscribe rate range එකක් තියෙනවා. එතකොට ඒ කෙනාගේ දවස ගන්න ওই range එකෙද්දී අනිවාර්යෙන් මේ කෙනාගේ subscribe rate එකත් එක්කම channel reach වෙන ගන්න. එයාට එකපාර සාමාන්‍ය දවස් 4-5කින් subscribe එක අවශ්‍ය නම් ඒත් දෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකට real දෙන්න පුළුවන්. ඉතින් එයා customer කැමති විදියට order එක දාගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි YouTube channel වලට අපි හැමදේම කරලා මේ වගේ දේවල් කරලත් YouTube channel එක මේ හැමදේම කරා. එතකොට අපි සමහරක් අය YouTube channel එක දෙනවා. එහෙම දුන්නම channel එක නෑ උස්සනවා නම් මනම් වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවද මේ අවස්ථාවේදී? මෙහෙමයි. දැන් මෙතනදී අපි ප්‍රධාන කාරණේ විදිහට පළවෙනිම කතා කරා channel එකේ Gmail password අපිට අවශ්‍ය නැහැ කියලා. එතකොට මෙතන මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා Gmail password කියන එක අපිට දෙන්නත් එපා. ඔයා වෙන කාටවත් දෙන්නත් එපා. කිසිම කෙනෙක්ට ඔයාගේ Gmail ඉදන්නකො තමන්ගේ අනන්‍යතාවයක් වගේ Gmail password එක කියන්නේ තමන්ගේ security එක. තමන්ගේ security එක තමන් සතු YouTube එකෙන් පවා කියලා තියෙන්නේ. අපිටවත් YouTube එකෙන් කියලා තියෙනවා. YouTube customer service එකෙන් කියලා තියෙන්නේ. අපිටවත් ඔයාලගේ Gmail password දෙන්න එපා. අපි ළඟ ඔයාගේ channel එක check කරන්න access level එකක් තියෙනවා. අපිටවත් ඒ කියන්නේ YouTube එකෙනුත් කියන යාලට දෙන්න එපා කියලා. අමුතුවෙන් කතා ඕනේ නැහැ නේද? ඒ නිසා අපිටවත් Gmail password දෙන්න එපා. මැනේජර් විතරයි දෙන්නේ. ඒකත් මැනේජර් අවශ්‍ය නම් විතරයි. ඒකත් එවෙලෙම අයින් කරන්න පුළුවන් එතනට ගිහිල්ලා. ආය access ගන්න බෑ මැනේජර් කියන එක. ඇඩ්මින් නෙමෙයි. ඇඩ්මින් ගත්තත් ප්‍රයිමරි ඕන ගන්න සතියක් යනවා. ඉතින් මැනේජර් සතියක් නෙමෙයි මාසයක් හිටියත් බෑ මැනේජර් වෙන ඇඩ්මින් කරන්න ඕනේ. සතියට පස්සේ. ඒ නිසා ඔයාලගේ ප්‍රශ්න නැහැ. එවෙලෙම මැනේජර් අයින් කරලා දාන්න පුළුවන්. නැත්නම් channel එක විතර අවශ්‍ය වෙන්නේ. බේසික්ම දේවල් ටික කරන්න. අල්ට්‍රා ඔගේ ගොඩක් ප්‍රශ්න තිබුණොත් තමයි මැනේජර් අවශ්‍ය වෙන්නේ. ඒක මොකද Gmail password ගන්න නැති නිසා. Gmail password ගන්න නැත්තේ ඔයාලගේ ආරක්ෂාව වෙනුවෙන් සහ අපේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද ඔයාලගේ ආරක්ෂාවටත් Gmail password ගත්ත ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ ආරක්ෂාවට ප්‍රශ්නයක්. මොකද අපිටත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ප්‍රශ්න කාලවල මොකක් කර ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක අපි ගත්තේ නැතුව කවදාකවත් ඔයාලා අපිට මොකද කියන්න බෑනේ. හරි. මම හිතන ඇත්තන වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක වැදගත් වුණා channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න. අවුරුදු 5ක් 10ක් මහන්සි වෙන දේ මාස කිහිපයක් ඇතුළත මේ ad campaign වලින් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට වීඩියෝ views ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔයාලගේ channel එකේ videos අපි හරහා receive කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් වීඩියෝ යම් කිසි ප්‍රමාණයක් දාලා browser features වලින් ඒ වගේම YouTube recommendation වලින් ඔයගොල්ලෝ views ගන්න පුළුවන්. channel එක අවුරුදු ගානක් මහන්සි වෙන දේ ටික කාලයක් ඇතුළත ගන්න පුළුවන්. මම හිතන වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. මම SL Tech channel link එක සහ යාව contact කරගන්න අවශ්‍ය කරන සියලුම දත්ත පහත description එකේ දාලා තියන්න. මම ගිහලා එන්නම්. එහෙනම් පතන ඔයගොල්ලන්ට සුබ අනාගතයක් කියලා. යාළුවා අද වීඩියෝෙන් කතා කරේ YouTube ශ්‍රී ලංකා channel එක හරහා කොහොමද ඔයාලගේ channel එක ඉක්මනට grow up කරගන්න කියලා. ඉතින් අද වීඩියෝෙන් කතා කරා channel එකේ කොහොමද reaching හදාගන්නේ ඒ සම්බන්ධයෙන් සීලොම් විස්තර මේ වීඩියෝෙන් කතා කරා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ සුරංග සහ මම කියලා දුන්න සීලොම් දේවල් ඔයාලා හැමෝටම පැහැදිලි වෙන්නද කියලා. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතක් කරලා මේ YouTube ශ්‍රී ලංකා channel එකේ මේ වීඩියෝ එක like කරන්න, like button එක click කරන්න. right? මේ වීඩියෝ බලලා ඔයාලගේ දස් කමෙන්ට් කරලා ඔයාලගේ මතය චෝදනා ඔයාලට කියන්න තියෙන හැමදේම ඔයාලට බයින්න අවශ්‍ය නම් බැනලා හරි හොඳ කියලා හරි ඕනම කමෙන්ට් එකක් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ඔයාලට ඔයාලගේ නිදහස. ඔයාලා අපිට බැන්නත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි වීඩියෝ බලලා නේ බයින්නේ. right. ඉතින් මේ වීඩියෝ ෂෙයා කරන්න ඔයාලගේ සෝෂල් මීඩියා වල ෂෙයා කරලා අපිට පොඩි සහයෝගයක් දෙන්න. ඔයාලා වගේම YouTube එකට එන්න YouTube එක කරා ගොඩ එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවල හැමෝටම YouTube ශ්‍රී ලංකා කියන ලංකාවේ YouTube සම්බන්ධව කතා ලංකාවේ අංක 1 YouTube නාලිකාව ඒක අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැම්ම YouTube ශ්‍රී ලංකා channel එක කැමති නම් හොඳේ subscribe කරන්න කැමති ඉන්නෝනේ subscribe කරලා bell icon එක කෝල් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි YouTube ශ්‍රී ලංකා තවත් වීඩියෝ හම් වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.